ආයිබුවන් අද සලකා බලන්නේ අපගේ ස්වස්ථතාවය නැත්නම් නිරෝගීකම ආරක්ෂා කර ගැනීම සඳහා වන බාධාවන් ගෘහස්තව සිදුවන බාධාවන් නැත්නම් ගෘහස්තව සිදුවන අනතුරු ගැන සලකා බැලීමටයි විශේෂයෙන්ම ගෘහස්ත අනතුරු වලදී අපගේ දරුවන් කුඩා ළමයින්ද ගෙදරදී සිදුවන අනතුරු ගැන අපි අවධානය යොමු කළ යුතුයි. ගෘහස්ත සිදුවන අනතුරු වලදී ළමයින්ගේ ඇතැම්මට සුළු ආබාධ සිදුවේ හැකි ඇතැම් විට ඒවා පූර්ණ කාලීනව මුළු ජීවිත කාලයටම බලපාන ගැටලු විය හැක. එම නිසා මෙම ගෘහස්ත අනතුරු වලින් අප ළමයින් ආරක්ෂා කිරීම සඳහා පියවර ගැනීම අපගේ යුතුයකම හා වගකීමක්. විශේෂයෙන්ම දනගාගෙන යන අවධිය, අමාරුවෙන් ඇවිදින අවධිය, ඒ කියන්නේ ඇවිදින්න පුරුදු වෙන කාලය ඊටාම අනතුරුදායකයි. අපි මෙහෙම බලමු. අපගේ අවධානය වෙනත් අතකට යොමු වුණොත්, අවධානයේ ළමයා කෙරෙහි ඇති නොවුනොත් සෙනකින් අනතුරුවක් සිදුවීමේ සම්භාවිතාවය වැඩි. අපි හිතමු බඩ ගාගෙන යන කාලයේදී ළමයා ඇඳක නිදි කරවලා ඒ ගැන ළමයා අවදි වෙන කාලය ගැන අවධානය නොතිබුණොත් සමහර විට ළමයා අවදි වී ඇඳෙන් වැටෙන්නට පුළුවන්. එහෙම වුණොත් සිදුවන අනතුරේ ප්‍රතිවිපාක ගැන ඔබට ආයෙත් සිහි කළ යුතු නෑ. තවද කිසියම් දෙයක් බිම වැටී තිබුණොත් කුඩා ළමයින්ගේ සිරිතක් ඒ කටේ දමා ගැනීම. එය ගුණද අගුණද විස බීජද කියන එකේ තේරුමක් ඒ ළමයාට නැහැ. සමහර විට ඒ ළමයා ගිලුනොත් යම් කිසි දෙයක් ඒ ගිලුන බවක් අපි දන්නෙත් නැහැ. ටික දවසකින් තමයි කිසියම් ආබාධයක් පහළ වෙන්නේ. එතකොට ඒ ආබාධයට හේතු කරුණ අපිට සොයා ගැනීමට විශාල වෙහෙසක් දැරීමට සිදු වෙනවා. ඒ වගේම දින කීපයකුත් ගත වෙනවා. එහෙම වුණාම ගෙදර නිවසේ ඇති වෙන ගැටලු ගැන මෙනෙහි වෙනවා ඇති. ඒ වගේම විස බීජ ගැන කතා කරනවා නම් ගෙයිබිම නිසිසේ පිරිසුදු නොකළ ස්ථානයක ළමයා ගැවසෙනවා නම් ළමයා අත ඒ බිමේ ස්පර්ශ කරනවා. ඒ වගේම ඇඟිලි කටේ දා ගන්නවා. ඒ වගේ කටයුතු නිසා ඇතැම් විට ආසාදන තත්ත්වයේ නැත්තම් බෝන රෝග විශේෂයෙන්ම ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව හැදෙන වමන පාචනයේ වැනි බඩේ වේදනා වගේ රෝග ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි විදුලි රැහන් බිම දිගේ යන විදුලි ස්විච් සමහර විට අතපස් වීමෙන් අපිට යම්සි ක්‍රියාවක නිරත වෙලා එය අයින් කිරීමට නොහැකුණොත් කුඩා ළමයින් බොහොම කැමැත්තක් දක්වනවා මෙවැනි දේ අතපත ගෑමට. ඒ විසන්ද කිරීමක් විදුලිය නිසුදී තිබුණොත් එම විදුලි උපකරණ හා භාණ්ඩ ඇල්ලීමෙන් විදුලි වැද සැර වැඩි අනතුරු සිදුවිය හැක. ඒ වගේම තමයි භාණ්ඩ විශේෂයෙන්ම පීය ඒ වගේ කැපෙන ආයුධ බිම තිබුණාම ඒ ළමයි ඒවා අතපත ගාලා තුවාල කර ගන්නවා. විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ සමහර තැන්වල අපි දකිනවා මේ බිම තියෙන මඳුරු දඟර සමහරට දවාලෙත් ඒවා දැල් වෙනවා. දැල්ුනොත් ළමයි ඒවා අල්ලනවා. නැත්තම් ඒවා කෑලි ළමයි කටේ දා ගන්නවා. අලු කටේ දා ගන්නවා. ඇඟිලි වල ගෑවුනොත් ඒවා කටේ ඇඟිල්ල දාගත්තාම ඒවා යනවා. අනිත් එක කාටත් පොදුවේ මඳුරු දඟරේ රඳවණය කකුල් වල ඇනිලා මොන තරම් අභාග්‍ය සම්පන්න ජීවිතයකට ඒ කට්ටිය පා තබනවද කියන එක.
ඒ වගේම තමයි ළමයින්ට ලබාගත නොක ස්ථානවල ඖෂධ වර්ග තැබිය යුතුය. අපි දන්නවා ළමයින්ට හදිස්සියකට ලෙඩකට බෙහෙතක් පොවන්න බැරි වුණොත් අමාරු වුණත් ඒ වුණත් ඒ ළමයි අනුන්ගේ බෙහෙත් ඔය වැරියටලා තිබුණොත් ඒවා බොන්න ඒවා පිටි කටේ දාගන්න බොහොම කැමැත්තක් දක්වනවා. ඉතින් මේ වගේ අනතුරු වලින් ගෘහස්තව ළමයින්ට සිදුවන අනතුරු අනිත් එක බිම තෙතමනේ තිබුණත් තෙතමනේ මත ළමයි ඇවිදින්න ගිහිල්ලා වැටිලා අස්ති වලට නැත්තම් සාකාගත හිස බිම වැදුනොත් සිදුවන අනතුරු කොතරම් භයානකද. ඒ වගේම වතුර භාජන අපරික්ෂාකාරී ලෙස තිබුණොත් ඒ වතුර භාජන වලට වැටීම. අනිත් එක තමයි නිවස ආශ්‍රිතව නිවසවල් ඇතුලේ තියෙන පොකුණවල් ළමයින්ද අහිත කරයි. ඒවා අනතුරුදායකයි. හැම වෙලේම ළමයා කෙරේ තියෙන ඒ ඇල්ම කරුණාව ඇල්ම ළමයි කෙරෙහි තියෙනවා නම් මෙවැනි අනතුරු වලින් ළමයින් වළක්වා ගැනීම තමයි යුතුයකම. ඒ නිසා මෙවැනි සිදුවීම් වලින් මේ සුළුෙන් කිව්වේ ඒ වගේම අපි දැකලා තියෙනවා ළමයි පුටු වලට මේස වලට නගින්න උත්සාහ කරනවා. ඒ පුටු වලට මේස වලට නැගීමේදී ඇතිවන අනතුරු සදාකාලික අනතුරු විය හැකියි. ඒ වගේම ගෙවල් වල බීත්ති වලට ඒ වගේ දේවල් වලට තියලා තියෙන ඔය ලී ආයුධ යකඩ ಜಾති හිසට වැදිලා කතරම් නම් ළමයින්ට අනතුරු සිදු වෙනවා. මේ ගැන ඔබ අවධානය යොමු කර අනිත් එක වතුර භාජන වගේම තමයි උණු වතුර භාජන අපිට හම්බ වෙනවා ළමයි මේ උණු වතුර භාජන වලට අත දානවා නැත්තම් පෙරලා ගන්නවා. ඒ වගේ නොඑක් අනතුරු සතුන්ගේ අනතුරු සුරතලයට අපි ගෙවල් වල හදන සුනකයන්ගේ ඒ වගේ පූසන්ගෙන් සිදුවන අනතුරු ඉතා භයානක අනතුරු වෙන්න පුළුවන්. අපගේ අවධානය වෙනතකට යොමු වුණු හැම අවස්ථාවකම අනතුරක් බව සිහිය තබා ගන්න. එහෙනම් මෙම උපදෙස් වලට අමතරව ඔබට දැනෙන තවත් කරුණු ගැන අවධානය යොමු කර ගෘහස්ත ළමයින්ට සිදුවන අනතුරු ගැන අවධානය යොමු කරලා ඒ ගැන හිතලා තවත් කෙනෙකුට මෙම පණිවිඩය රැගෙන යාම සඳහා තවත් කෙනෙකුට බෙදා හරින ලෙසත් කැමැත්ත දක්වන ලෙසත් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා මම වෛද්‍ය WKH මල්ලිකාරච්චි ආයිබෝවන්.